අපිට ඇවිල්ලා තියෙනවා පල්සර් 150 පල්සර් 150 ඒකේ සාමාන්‍යයෙන් එන්නේ ඩුවල් ප්ලග් නේ. ඒකට එතකොට ඉග්නිෂන් කොයිල් දෙකක් තියෙනවා. CDI එකෙන් කනෙක්ෂන් ලයින් දෙකක් තියෙනවා. ඉතින් ඒකෙන් මේ අපිට ඇවිල්ලා තියෙන්නේ ඉග්නිෂන් කොයිල් එක CDI එකෙන් එන ලයින් දෙක එකට සම්බන්ධ කරලා දාලා තියෙනවා. ඒ කියන්නේ එක ඉග්නිෂන් කොයිල් එකකින් අනිත් ඉග්නිෂන් කොයිල් එකට දීලා එක පැත්තක් කරන්ට් එක එන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ බලන්න මේ වයර් එක දාලා තියෙන්නේ. එතන බලන්න RPM එක වැඩි වෙනකොට තමයි මේ ස්පාර්ක් ප්ලග් වලට කරන්ට් එක එන්නේ. මේ RPM එක සාමාන්‍ය 2000ට උඩ වගේ යනකොට තමයි අනිත් පැත්තට මේ කරන්ට් එක එන්නේ. ඒක ඉතින් බයික් එකේ කියලා නෙමෙයි අනිවාර්යෙන්. ඉතින් මේ පැත්තේ ඉස්සෙල්ලාම බයික් එක ස්ටාර්ට් දුන්නේ නැත්තම් මේ පැත්තේ මං අත පැත්තේ ප්ලග් එක වැඩ කරනවද බලලා ඉන්න. අතෝ ඉතින් මේ වගේ වයර් දාලා බයිසිකල්